ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් මම අද කියන්න යන්නේ රබ්බඩ ෆෝල්ස් හොටෙල් එක ගැනයි. ඉතින් මේ හොටෙල් එක තියෙන්නේ ඔයාලා නුවරඑළිය යන පාරේ ලොකු බින්ගයක් හම්බෙන දිග එකක්. ඒ බින්ගේ ඉවර වෙනවත් එක්කම තමයි මේ හොටෙල් එක තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ හොටෙල් එකට යන පාර තමයි රබ්බඩ ඇල්ල පහළ තමයි මේ හොටෙල් එක තියෙන්නේ. ඉතින් මෙතනින් අපේ යන වාහන පාක් කරලා එයාලගේ වාහනයක තමයි අපි හොටෙල් එකට යන්න ඕන. ඉතින් මේ යාලගේ එතන බස් එකක් තියෙනවා. ඒකේ දැන් මේ හොටෙල් එකට අපිව එක්කගෙන යනවා අපේ බඩුත් දාගෙන. ඉතින් පාරේ ඉඳන් පල්ලෙහා බෑවුමක තමයි මේ හොටෙල් එක තියෙන්නේ. පුදුම ලස්සන හොටෙල් එකක් මේක. මේකට ගොඩක් එන්නේ ෆොරිනර්ස්ලා තමයි. ඉතින් ලංකාවේ අයත් යනවා. මෙතන දියඇල්ල තියෙන හින්දා ගොඩාක් පිටරටින් එන අය මේ දියඇල්ල බලන්න යනවා. මේ තියෙන හොටෙල් එක තමයි. ඉතින් එයාලගේ වාහනයක ඇවිල්ලා අපි බහැලා දැන් මේ හොටෙල් එකට ගියා. මේ තියෙන්නේ ඒකේ ඇතුල් වෙන තැන. මේ ආවට පරිසරය ඔක්කොම තියෙන්නේ කඳු වලින් වට වෙලා. දියඇලි කඳුයි තමයි මේ හොටෙල් එකට පේන්නේ. මේ තියෙන්නේ අපිට හම්බුන රූම් එක, ෆැමිලි රූම් එක. ඔක්කොම පහසුකම් තියෙනවා මේකේ. හරිම ලස්සන තැනක්. වීදුරු ගහලා තියෙනවා වටේට ඔක්කොම පේනවා මේ වීදුරු ගහලා තියෙන හින්දා. ඒ කියන්නේ රූම් එක ආවට කඳු දියඇලි ඔක්කොම පේනවා ලස්සනට. ඊළඟට මං යන්නේ මේ හොටෙල් එකේ මේ රූම් එකට පේන ලස්සනම තැන වලට පෙන්නන්නයි. ඔන්න බලන්න මේ තියෙන්නේ මේ රූම් එකට පේන මේ ෆැමිලි රූම් එකක්. මේකට පේන ලස්සනම තැන උන් බලන්න. මේ තියෙන්නේ රබ්බඩ දියඇල්ලේ පහළට වැටෙන කොටසයි. ඉතින් මේක පුදුම ලස්සනක්. මේ කාමරේට මේක හොන්දට පේනවා. හරිම ලස්සනයි. මේකේ සද්දෙත් ඒ වගේ ලස්සනට ඇහෙනවා. මේ වටේටම කඳු වලින් වට වෙලා තියෙන්නේ. මේ තියෙන රබ්බඩ ෆෝල්ස් පහළ දියඇල්ල. මෙතන මහ දියඇල්ල තියෙන මීට උඩින්. මේ හොටෙල් එකේ පල්ලෙහා පූල් එක ගාවට හොටෙල් එකයි වෝටර්ෆෝල් එකයි පේන හැටි තමයි මේ තියෙන්නේ. මෙතන පුදුම නිස්කලංක පරිසරයක් තියෙනවා. මම හිතන්නේ මේ දියැල්ලේ හින්දා මෙතනට ෆොරිනර්ස්ලා ගොඩාක් එනවා. මේ තියෙන කබාන වගේ පල්ලෙහා තියෙන මේ වගේත් ඉන්න පුළුවන්. ඒවා තියෙන්නේ පහළ. මේ තියෙන හොටෙල් එක පේන හැටි. කොම කඳු තියෙන්නේ වටේටම. මේ තියෙන ඉතින් දැන් රෑ වෙලා රෑට පහලට හොටෙල් එක පේන හැටි. අපි ගිය දවසෙත් ලංකාවේ ලෝකල් අයට වඩා ගොඩක් හිටියේ ෆොරිනර්ස්ලා. මේ තියෙන්නේ අපේ ඩිනර් එක. ගොඩක් ට්‍රැඩිෂනල් විදියට තමයි යාලා කෑම වේල තියෙන්නේ. කෑමත් හරිම රසයි.
මෙතන රෑට ඉතින් බෑන්ඩ් එකකුත් ප්ලේ කරනවා. පොඩි මේ බෑන්ඩ් එකක්. ඒකෙත් ලස්සන සින්දු කියන අයලා. එහෙනම් පාළුවක් නැහැ. අපි ගිය දවසට ෆොරනස්ලා පිරීලා හිටියා. ඉතින් ඔන්න දැන් අපි උදේ පහවදා උදේ දියැල බලන්නයි යන්නේ. ඉතින් හොටෙල් එක ළඟ ඉඳන් මීටර් 300ක් වගේ දුරින් තමයි තියෙන්නේ. ඒකට පඩි තියෙනවා බහැලා යන්න. මේ තියෙන්නේ එතන තියෙන පොඩි නරඹුම් ස්ථානයක් වගේ තැනක්. එතනට මේ දියැල පේන හැටි තමයි ළඟටම පේනවා. හරිම ලස්සනයි. ඉතින් මේ දියැල විතරක් බලනවා නම් අර වාහන නවත්තන පාක් එක ළඟින් රුපියල් 100ක ටිකට් එකක් අරගෙන හොටෙල් එක ළඟින් ඇවිල්ලා දියැල බලන්න පුළුවන්. ඒ කියන්නේ හොටෙල් එකට එන්න නැතුව දියැල විතරක් බලලා යන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ දියැල ළඟට හොටෙල් එක පේන හැටි. ඉතින් දැන් අපි ඒකේ එතන ඉඳලා ෆොටෝස් ගහලා ආපහු හොටෙල් එකට යනවා. මේ තියෙන්නේ හොටෙල් එකේ තියෙන බාර් එක තියෙන තැන. මේකේ මේ බාර් එක වගේම තව පූල් එක ළඟත් පහලත් බාර් එකක් තියෙනවා. එතන ඉතින් ගොඩක් ලස්සනයි රෑටත්. ඉතින් පුදුම ලස්සන හොටෙල් එකක් ඇත්තටම කියන්න වචන නැහැ. හරිම ලස්සනයි. ඉතින් දවල් කෑමයි උදේ කෑමයි නම් මට වීඩියෝ කරගන්න බැරුව ගියා. ඉතින් මේ vlog එක මෙතනින් ඉවරයි. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපේ TikTok account එකත් follow කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් comment එකකුත් දාලා like එකකුත් දාන්න. ආයි vlog එකකින් හමු වෙමු. සුබ දවසක්.